කිව්ව විදිහට දෙවෙනි වීඩියෝ එකක් තරන් ආවා. අපිට පුළුවන් වුණා බ්‍රවුන්ස් EV එකේ vehicle yard එකට යන්න E7 කාර් එකේ. ඉතින් මේ තියෙන්නේ නිමේනුයි කිවෙනුයි මහන්සි වෙලා කලර්ස් ටික පෙන්නනවා ඔයගලන්ට. ඉතින් ඒක මතක් කරනවා නිමේනෙන් කිවෙන YouTube channel එක subscribe කරලා like කරලා share කරලා support එකක් දෙන්න කියලා. මේ තියෙන්නේ first time EV E7 කාර් එකේ colour set එක ඔයගලන්ට පෙන්වන්න පුළුවන් වෙච්ච අවස්ථාව. colours හතරක් තියෙනවා. showroom එකේ අපිට පෙන්වන කාර් එකට වඩා delivery hub එකේ තියෙන කාර් එකේ alloy wheel එක වෙනස්. අලුත් design එකකට ආපු alloy wheel එකක් තියෙන්නේ. naturally බලනකොට මාරම ලස්සනයි. පේන්ට් එකත් මාරම ෂයින් විදිහට තියෙනවා. ඉතින් ඔය තියෙන්නේ කාර් සෙට් එකේ කලර්ස් ටික මට දැන් පුළුවන් වුණා කාර් එකේ එන්ජින් කම්පාර්ට්මන්ට් එකත් පෙන්වන්න. මේ තියෙන ඇතුළ මීටර්ස් ටික ඔක්කොම ටික කලර්ෆුල්, හරි ලස්සනයි, හරි ග්‍රොසි විදිහට තියෙනවා. පියානෝ බ්ලැක් වගේ කලර් යූස් කරලා තියෙනවා. ඔක්කොම තියෙන කලර් එකකින් මේ තියෙන්නේ මල්ටි ෆන්ක්ෂන්ස්. දැන් රිවර්ස් කැමරා එක පෙන්වන්න. මෙතන රිවර්ස් කැමරා 360 view එකක් විදිහට රිවර්ස් කැමරා එක තියෙනවා. ඇත්තටම හරිම ලේසි රිවර්ස් කරලා ටික කරගන්න. මේ GIA hub එක. මේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් දකින එන්ජින් කාමරය කියලා කියන්නේ ඒ කොටස. දැන් මෙතන තියෙන දේවල් ටිකක් මම විස්තර කරලා කියන්න මොනවද මෙතන තියෙන්නේ කියලා. secondary battery එක, ABS system එක, AC compressors, brake fluids එක තියෙනවා, white water. main motor එක තියෙන්නේ rear wheels එක. secondary battery එකෙන් තමයි lights, setup, sounds ඔක්කොම run වෙන්නේ. starting battery එකක්. ඉතින් ඔය ටික තමයි ඉතින් මම හිතන හොඳ අදහසක් ඇති කියලා අපි බ්‍රවුන්ස් ලගේ E7 එක ගැන. ඉතින් නැවත හම්බ වෙමු. ජය